ඔයාලට මේ සැලඩ් එක දැක්කහම මොනවාද හිතෙන්නේ? කන්න ආස හිතෙනවද? ඔව්, යෝගටුයි උකු පොල් කිරි එකතු වෙලා හදපු මේ සැලඩ් එක මාරම රසයි. අපි බලමුද මේක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන බිත්තර 3ක් අරගෙන තියෙනවා. ඒකට ගම්බිරිස් කුඩු හා ලුණු කුඩු ටිකක් එකතු කරගෙන යන්තමින් මම මේක බීට් කරගන්නවා. ඊට පස්සේ මම මේක ස්ටීම් කරගන්නවා. ඉන්පසු මම පීල් කරගත්තු කැරට් හා අල ටිකක් මෙතන අරගෙන තියෙනවා. ඒ ටික මම කියුබ්ස් ආකාරයට මේ විදිහට ලස්සනට කපා ගන්නවා. කැරට් ටිකත් අල ටිකත් වෙන වෙනම කියුබ්ස් ආකාරයට කපා ගන්න. ඇත්තටම මම හදන සැලඩ්ස් වලට මම එකතු කරගන්නේ ඔකු පොල් කිරි. ඒකට ඒ වෙලාවෙම අඹරගත්තු අබ ටිකක්, ගම්බිරිස් ටිකක්, දෙහි ඇඹුල් ටිකක් එකතු වුනහම මාරම රසයි. මියොනේස් වගේ දේවල් ඕන වෙන්නෙම නෑ. දැන් මම මේක ස්ටීමර් එකට දාගෙන ස්ටීම් කරගන්න තමයි හදන්නේ. හැබැයි මේක බෙරි වෙනකම්ම ස්ටීම් කරගන්න නම් එපා. ඊළඟට මම මෙතන අන්නසි ගෙඩියක් අරන් තියෙනවා. ඒකත් මේ විදිහට පීල් කරගන්නවා. පීල් කරගෙන ඒකත් මම කියුබ්ස් ආකාරයට මේ විදිහට ලස්සනට කපා ගන්නවා. ඇත්තටම එළවලුයි පළතුරුයි එකතු වුණ සැලඩ් එකක් මාරම රසයි. ඒ වගේ තියෙන රස එකිනෙකට මිශ්‍ර වුණාම අමුතුම රසයක් අරන් එනවා. ඇත්තටම සැලඩ් එකක් අපේ ආහාර වේලට එකතු කරගත යුතුමයි. ඒකෙන් කෑම රුචියක් වැඩි වෙනවා. මේ තියෙන්නේ මම ස්ටීම් කරගත්තු බිත්තර මිශ්‍රණය. ඒකත් මම මේ පෙනෙන පරිදි කියුබ්ස් ආකාරයට කපා ගන්නවා. බිත්තර ටික එකතු කර ගැනීමෙන් සැලඩ් එකේ පෝෂණ ගුණය වැඩි වෙනවා. ඒ වගේම සැලඩ් එකට හොඳ පෙනුමකුත් එනවා. දැන් මගේ අල ටික හා කැරට් ටික ස්ටීම් වෙලා ඉවරයි. මෙන්න මේ ගානට ස්ටීම් වුණාම ඇති. ඒ ටික මම පැත්තකින් තියාගෙන මම අබ ටිකක් අරගෙන මේ විදිහට කුඩු කරගන්නවා. දැන් මම මෙතන යෝගට් ටිකක් අරගෙන තියෙනවා. ඒ වගේම ඒකට මම එකතු කරගන්නවා උකු පොල් කිරි ටිකක් මේ විදිහට. ලුණු ටිකක්, කුඩු කරගත් අබ ටිකක්, කපාගත් අමු මිරිස්, බීලෝණු, තක්කාලි හා දෙහි යුෂද මේ විදිහට එකතු කරගෙන මම මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඒ ටික මේ විදිහට පැත්තකින් තියාගෙන තවත් භාජනයකට මම කපාගත් අන්නසි කැබලි ටිකත්, ස්ටීම් කරගත් අල ටිකත්, කැරට් ටිකත්, බිත්තර ටිකත් මම මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මම හදාගත්ත සැලඩ් ඩ්‍රෙසින් එක මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන පොඩි නොවන පරිදි මේ විදිහට යන්තමින් මිශ්‍ර කරගන්න. දැන් බලන්න මේක විතරක්ම ඇති නේද බත් පිඟානක්ම කන්න. එහෙම නැතිනම් බත් නැතුව මේ සැලඩ් එක විතරක් රැට කන්නත් හොඳටම ඇති. අපේ ගෙදර නම් මේක විනාඩියෙන් ඉවරයි. ඔයාලත් හදලා බලලා රසයිද කියන්නකෝ.